ඊළඟ ප්‍රශ්නෙට ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය වසරේ ක්‍රීඩා තරඟ 40කදී ලබාගත් ලකුණු පිළිබඳ පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. එකසේ මාධ්‍ය උපකල්පිත මාධ්‍යනේ ලෙසන්න උපකල්පිත මාධ්‍යය ලෙස ගන්න කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න යාලා කියනවා 175 185 මෙන්න මෙයාව ගන්න. ගොඩක් වෙලාවට උපකල්පිත මාධ්‍යය මෙයා විදියට ගන්න කියලා නැත්නම් අපි මොකද්ද කරන්නේ මාතපන්තිය තමයි උපකල්පිත මාධ්‍යයක විදියට ගන්න. මොකද්ද මාතපන්තිය කියන්නේ? මාතපන්තිය කියලා කියන්නේ තරඟ සංඛ්‍යාවට ආවම වැඩිම සංඛ්‍යාව තියෙන එකේ ප්‍රාන්තරයට තමයි අපි කියන්නේ මාතපන්තිය පන්තිය කියලා. හරි. මාතපන්තිය කියලා. ඉතින් මේකෙත් ගත්තාම මේ 8නේ වැඩිම සංඛ්‍යාව 8 175 185 අතර. හරි හරි. ඔතන යාම් උපකල්පිත මාධ්‍යයක ලෙස අරගෙන මධ්‍යන්න ලකුණු ප්‍රමාණය ආසන පුරු සංඛ්‍යාවට සොයා එමගින් මේ වසරේ පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායම ළඟ අපේක්ෂා කරන මුළු ලකුණු ප්‍රමාණය හොයන්න. එතකොට ගොඩක් ළමයි දැන් මේක මධ්‍යන්න ලකුණු ප්‍රමාණය හොයන්න තියෙන්නේ ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. fx හදන්නත් පුළුවන්. fd හදන්නත් පුළුවන්. හැබැයි දැන් මෙතන කියනවා විශේෂයෙන්ම උපකල්පිත මාධ්‍යන්‍ය ලෙස අරගන්න කියලා කියනවා. ඒක නම් අනිවාර්යයෙන්ම fd හදන්න ඕනේ. එහෙම කියලා නැත්නම් fx හැදුවත් fd හැදුවත් ලකුණු දෙනවා. හැබැයි මෙතන උපකල්පිත මාධ්‍යයගය කියන වචනේ තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලා උපකල්පිත මාධ්‍යයගයත් එක්ක හදන්න කියන එක. හැබැයි ඉතින් උපකල්පිත මාධ්‍යයගයේ වගුව අමතක නම් කමන්නේ fx එකෙන් හදන්න අවසානයේ අන්තිම ලකුණට හරි ලකුණක් හම්බ වෙයි වගුවට නැතත්. හැබැයි මුළු ලකුණු ගන්න නම් අනිවාර්යයෙන්ම උපකල්පිත මාධ්‍යයගය කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම fd එකෙන් හදන්න ඕනෙමයි. හරි. හරි අපි හදමු. අපි ශාමිල් ලකුණු ප්‍රමාණය දැන් හරි fd වගුව ගහමු එහෙනම් fd වගුව හරිම ලේසි පාඩම් කරගන්න. හරි. මේකෙන් ගහලා හරියන්නේ නැහැ නේ අපිට සම්පූර්ණ එකක් ඕනේ. පන්ති පාන්තරය මධ්‍ය අගය f d fd හරිනේ. ඊට පස්සේ 1 2 3 4 5 6 7 8 9 9 1 2 3 4 5 6 7 හරිනේ. 1 2 3 4 5 6 7 8 9 දැන් හරි. හරි. පන්ති ප්‍රාන්තරය ලියා ගන්න. මධ්‍ය අගය මෙතන f මෙතන d මෙයා fd මම මෙයා චුට්ටක් මෙහෙට ගන්නවා. හරි. හරි පන්ති ප්‍රාන්තර ටික ලියාගෙන යමු. 131යි අපිට පන්ති පාන්තර ටික ඕනේ නෑ නේද? මම මෙහෙම කරත් දැන් හැබැයි කොහොමද කරන්නේ අපි ඒක? මේ මම මේකටම අල්ලලා ඔක අඳ ගන්නත් තිබුණා. එහෙම වුණා නම් අපිට ලේසි වෙනවා. හොනේ මෙතන පන්ති පාන්තරේ තියෙන හින්දා අපි මේකෙන් දාගෙන යමු. හරි. අපි මධ්‍යකය ගන්නෙ කොහොමද? මේ දෙන්නව එකතු කරලා දෙකට බෙදනවා. තේරුණාද? මේ දෙන්නව එකතු කරලා දෙකට බෙදනවා. 131යි 141යි එකතු කරනවා 2යි 7යි 272යි නේ. ඕක බෙදන්න දෙකෙන්. මේක දෙකට බෙදුවාම 136. හරි. මධ්‍ය අගය 136. ඕකෙත් දෙකක් හෙව්වම ඇති. 142යි 152යි එකතු කරන්න. 9යි 4යි 294යි. 294 දෙකට බෙදුවාම 147යි. 147යි. දැන් ඕක රටාවකට යන්නේ. බලන්න 147න් 136ක් අඩු කරගන්න. 9යි 11යිනේ. 11ක වෙනසකින් යන්නේ. මේකට 11 කරලා ඇඩ් කරගෙන යන්න. මේක 158යි, මේක 168යි. 69යි 11න් එකතු වෙන්න 69යි. මෙයා 180යි, මෙයා 191යි. මෙයා 202යි මෙයා 200 කොතනද? හරි.
213යි මෙයා 224යි. හරි. ඔය විදිහට පළවෙනි දෙකේ ඔය දෙක එකතු කරලා හොයාගන්න. ඊට පස්සේ ඔක හරිම සරල විදිහට එනවා. පොඩි රටාවකට තමයි එන්නේ. හරි. F ගේ අගය තමයි මේ දිනේ. තරංග සංඛ්‍යාව විදිහට දින්නේ F ගේ අගය 2යි 4යි 5යි 6යි 8යි 5යි 4යි 3යි 3. D කරන්නේ කොහොමද? දැන් අපි දන්නවා මෙන්න මෙයාගේ අගය අපිට උපකල්පිත මාධ්‍ය අගය ලෙස ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මෙයානේ. මෙන්න මෙයා අපි එහෙනම් උපකල්පිත මාධ්‍ය අගය අරගන්නවා. ඒ කියන්නේ D එතකොට බිඳුව වෙනවා. හරි. D බිඳුව වෙනවා. අපි මොකද කරන්නේ? 180න් 169ක් අඩු කරනවා. නෑ. 180න් 169 නෙමෙයි. අපි හැමතිස්සෙම උඩ එක්කෙනාගෙනුයි උඩ එක්කෙනාගෙන් අඩු කරන්නේ. ඒ කියන්නේ 169න් අඩු කරා. අපි සාමාන්‍යයෙන් කරන්නේ 180න් 160. නමුත් මෙතනදී අපි වෙන්නේ උඩ කට්ටියව හැමතිස්සෙම අඩු කරන්නේ පළවෙනියාගෙන් යට 180 තමයි හැමතිස්සෙම අඩු කරන්නේ. එතකොට එන්නේ 11යිනේ. නේ 11යිනේ. නෑ මෙයා 11යි ඍණ 11. කියන්නේ 180න් 169 අඩු කළා 11ක් එනවා. එයා උඩ තියෙන නිසා මොකද කරන්නේ අපිට ඍණ දානවා. මොකද කරන්නේ ඍණ දානවා. ඒ විදිහට යන්න 180න් 158ක් 158න් 180ක් අඩු කරන්න 22යිනේ ඍණ. ඕකත් යන්නේ රටාවකට. දැන් 11 22 එහෙනම් මෙයා 33 මෙයා 44. ඕක හොයාගත්තම හොඳට වෙයි. යට අනිවාර්යෙන් යන්නේ නම් ඕකෙම ධන ටික. ධන 11, ධන 22, ධන 33, ධන 44. ඊළඟට FD කියන්නේ මේ F ගුණ කිරීම D. මෙයාලා දෙන්න ගුණ කරන්න. ඍණ 88යි. ඍණ 66යි. ඍණ 110යි. මෙයාගේ ඍණ 60 නෑ මෙතන වැරදි වුණානේ. මේ උනේ ට්‍රැක්. කීයද යාට? 132 හරි. ඍණ 132. ඍණ 66. මෙතන බිඳුවයි. 55යි 88යි 99යි 132යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ FD වගුවෙන් අපි ගත්තම අපි FD වගුවෙන් ගත්තම පොඩි සමීකරණයක් තියෙනවා. අපි ගන්නවා මෙන්න මේ සමීකරණේ පාඩම් තියෙන්න ඕනේ. මධ්‍යන්නය අතරක උපකල්පිත හොඳේ. උපකල්පිත මධ්‍ය මෙතන අගය උපකල්පිත මධ්‍ය අගය ධන හරිද ධන සිග්මා FD කොහොනේ මොකක්ද සිග්මා FD බෙදීම සිග්මා F ඒ මොකක්ද මේ සිග්මා කියන්නේ සිග්මා F කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. සිග්මා FD කියලා කියන්නේ මේ ඔක්කොමලගෙම එකතුව. හරි. හැබැයි අපි දැන් ඉතින් සිග්මා F දන්නවනේ කීයද කියලා 40යි කියලා අපි දන්නවා. මොකද 40යි කියලා දුන්නානේ උඩින්. 40යි කියලා දන්නවා. උපකල්පිත මාධ්‍යගයත් අපි දන්නවනේ. උපකල්පිත මාධ්‍යගය 180යිනේ. හරි. අපිට දීලා තිබුණානේ මේ ප්‍රාන්තිපාන්තරේ ගන්න කියලා. එතකොට එයාගේ මාධ්‍යගය තමයි උපකල්පිත මාධ්‍යගය වෙන්නේ නේ. 180 ධන එතන 40 උඩ සිග්මා FD ඉන්නවා. ඒ කියන්නේ මේ කොල්ලන්ගේ එකතුව. මේක පැටලෙන නිසා මොකක්ද අපි කරන්නේ? මුලින්ම මෙන්න මේ සෙට් එක එකතු කරනවා. ඊට පස්සේ මේ සෙට් එක එකතු කරලා මේ සෙට් එකෙන් මේ සෙට් එක අඩු කරනවා. හරි. මේ ඍණ ටික ඔක්කොම එකතු කරායින් පස්සේ හරිද? අපි ගමු මේක ඔක්කොම එකතු කරන්න එපේ. මෙතෙන්ට අපි මං උත්තරේ විතරක් ගන්න. එහෙම ගන්න. හරි. උත්තරේ විතරක් ගන්න. නේද? නැත වෙලා යනවා මේක එකතු කරන්න ගියාම. හරි. මෙතන කොහම හරි යම් කිසි අගයක් එනවා. මෙතනත් යම් කිසි අගයක් එනවා. එතකොට මෙයාට එන්නේ ඍණ සංඛ්‍යාවක්, මෙයාට එන්නේ ධන සංඛ්‍යාවක්. ධනයි ඍණයි උනාම මොකද වෙන්නේ? අඩු කළ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ඍණ දානවනේ. දන්නවනේ ඒක. හරි. එතකොට එන්නේ මෙතන
හිතන්න ධන වැඩි මෙතන එන්නේ ඇත්තටම කිව්වොත් ඍණ 22ක්. කීයක් දෙන්නේ? ඇත්තටම කිව්වොත් ඍණ 22ක් එන්නේ. හරි. ඒ කියන්නේ සිග්මා FD විදියට එන්නේ ඍණ 22ක්. හරි සිග්මා FD විදියට එන්නේ කීයද? ඍණ 22ක්. එහෙනම් මම මෙතන ඍණ 22 ආදේශ කර ගන්නවා. ඒතකොට ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාව වෙන කොහොමත් එන්නේ ඒකමයි ඍණමයි. මෙතන ඉස්සෙල්ලාම 22 40න් බෙදලා ඊට පස්සේ 180න් අඩු කරන්න. එතකොට 180න් ඔයාලට එනවා මේක අඩු කරාම උත්තරේ කියන්නම් මම බෙදලා නෙමෙයි අඩු කරාම උත්තරේ කියන්නම් ඔයාලට කෙලින්ම ඒක සුළු කරගන්න අඩු කරා ගන්න තමයි 179.45යි 179.45යි. එතකොට අපිට කියනවා මෙයා උද ගානේ බලන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න ඕනේ. මේ දශම ස්ථාන දෙකකට ආවේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයනකොට මෙහෙම දාන්න ඕනේ ආසන්න සංඛ්‍යාවක් නිසා 179. හේතුව මෙතන අග ඉන්නේ 4යිනේ 4 5ට වඩා අඩු නිසා ඒතකොට අපිට වට යන්නේ 9ම තමයි. දැන් උත්තරේ 179. හැබැයි මේක ඉවර නෑ. ඔන්න මේක හොයලා ඉවරයි. මේ මොකද්ද මේ ආවේ? සාමාන්‍යයෙන් ක්‍රිකට් ටීම් එකක් ලකුණු 179ක් ගහයි කියන එක තමයි මෙතනින් අපි ආවේ මේ සිද්ධියට අදාළව. මේ ටික මේක විශ්ලේෂණය කරලා බැලුවම ඊට පස්සේ අපෙන් අහනවා එම්මගින් මෙම වසරේ පැය තරග 60කදී කණ්ඩායම ලබාගෙන ඇතයි අපේක්ෂා කරන්නේ. නම් මේක නම් සාමාන්‍ය එක තරගයකදී ටීම් එකට ගන්න පුළුවන්. මොකද කරන්නේ? තරග 60කදී හොයන්න 60න් ගුණ කරනවා. හරිද? 60න් ගුණ කරනවා. එතකොට දුවයි 10700 හරි 10740ක් වගේ තමයි එන්නේ. ඔව් 10740යි. එතකොට තරග 60දී 10740ක් ගන්නවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට එන්න මේක පොඩි කරගෙන මම එතකොට ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ලේසි. මේක බලලා හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න නෑ මේකේ තව කොටසක් තියෙන්න ඕනේ නේද? මෙතන තියෙනවා. මෙම කණ්ඩායම් පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරග 10 ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2178ට අඩු බව පෙන්වන්න. අන්න පුළුවන්. හරිම ලේසි. ඒකට අපිට FD වග ඕනෙත් නෑ මේකත් ඇති. හරිද? වැඩිමනේ මේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට වැඩිම මුළු ලකුණු ප්‍රමාණය අහද්දී වැඩි මේවා තියෙන්නේ මේවා උඩට යද්දී අඩුයි මෙහෙ තියෙන්නේ. මෙතන ලකුණු ප්‍රාන්තරය මේ ලකුණත් අතර මේ ලකුණත් අතර මේ තරඟ තුනකදී අරගෙන තියෙනවා. 219ත් 229ත් අතර තරඟ තුනකදී අරගෙන තියෙනවා. අපි දන්නේ 219ක් ගත්තද 220ක් ගත්තද 228ක් ගත්තද නැත්නම් 229ක් ගත්තද. හැබැයි අපිට ඕනේ මොකද්ද? වැඩිම ලකුණු. අපිට වැඩිම ලකුණු ලැබුණේ අපි උපකල්පනය කළා ගමු. මෙයාලා 229ම ගැහුවා ඒ තරඟ තුනේදී. අපිට ඕනේ වැඩිම ලකුණුනේ. හරිම උත්තරේ අවශ්‍ය නැහැ. මේකල කියන්නේ මේ වැඩිම ලකුණු ලැබුණා තමයි තිබිය හැකිනේ. තිබිය හැකි තියෙන්න පුළුවන් ගාන අහන්න. එහෙනම් අපි ගන්නවා වැඩිම ලකුණ කියන්නේ 229. අපි ආව තමයි 229යි තරඟ තුනටම ගත්තේ. කියන්නේ එක තරඟයකට 229 ගානේ තරඟ තුනක්. එහෙනම් 229 ගානේ තරඟ තුනක්. හැබැයි මේක තරඟ 10ක් වෙන්න ඕන. තාම තරඟ 3යි. තරඟ 10ක් වෙන්න ඕන. ඊළඟට අපි ඊළඟකට පයිමු. ඒකෙත් තව තරඟ 3ක් තියෙනවා. 208ත් 218ත්. මේගොල්ලෝ 200 එහෙනම් 18ක් ගහලා උපරිමයෙන්ම ගහලා. 218ම ගහන්න නැති කියලා අපි හිතමු. 218 ගානේ ගහපුවා 3ක් තියෙනවා. ඒකේ තරඟ 3යි තරඟ 6යි. තව තරඟ 4ක් මදි. අවසානයේ තරඟ 10යි දිනේ අහන්නේ. ඔන්න ඊළඟට යා හරියට මෙනවා 4යි. 197ත් 207ත් අතර තරඟ 4ක් ගහලා තිනවා. අපි හිතනවා මේ තරඟ 7ේම ගහමු මුල් ලකුණු සංඛ්‍යාව 207යි කියලා. එහෙනම් 207 ගුණ කරනවා කීයෙන්ද 4.
ඔය ටික ඔක්කොම සුළු කරාම එන අගය අනිවාර්යයෙන්ම 2170ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? එතකොට මේ ටික ඔක්කොම සුළු කරාම එන්නේ 2169යි. 2169යි. ඉතින් ඔහොම කළා සමානතාවය දාලා පෙන්නන්න. මේක දාලා තේරෙන්නේ නැත්නම් අසමානතාවය හොඳම වැඩේ වචනයෙන් ලියන්න 2169ක් ලැබෙන බැවින් 2170ට වඩා අඩුය කියලා ලියන්න. හරි. ඒක තමයි උපකල්පිත මධ්‍ය අගය ඇසුරෙන් හැදෙන ගාන. හරි. හරි නේද? හරි.